මේ පොඩ්ඩක් හිතලා බලන්න මෙහෙම දෙයක් ගැන. මහා යුද්ධයක් ඉවර වෙලා තමන්ගේ කඩුවත් පැත්තකින් තියලා තමන්ගේ ඇඟේ තියෙන තුවාල ඔක්කොම සංවවාගෙන හුදකලාව ඉන්න රජ කෙනෙක් ගැන. ඒක මාර රූපකයක් නේද? ඔව්, ඒ කියන්නේ එළියෙන් බලන සාමාන්‍ය කෙනෙකුට පේන්නේ ඒ රජතුමාගේ ගැඹීර පෙනුම විතරයි. ඒ රජකමේ තියෙන තේජස. හැබැයි ඇතුළාන්තයෙන් ඒ රජතුමා කොච්චරනම් මහන්සි වෙලාද කොච්චර කාලයක් තනිවම මේ අදෘශ්‍යමාන යුද්ධය කරලද කියන එක දන්නේ ඒ පුද්ගලයා විතරමයි. Tamanට අහිමි වුණු කිරීටය, ඒ ගෞරවය නැවත ලබා ගන්න දරන ඒ නිහඬ වෑයම හරිමු ප්‍රබලයි. හරියටම හරි. සමාජයට කිසිම දෙයක් නොපෙන්වා Tamanගේ ගෞරවය රැටගෙන ඇතුළාන්තයෙන් දුවන දැවන්ත අරගලයක් ගැනයි ඔය කියන්නේ. ඇත්තරම අපි හැමෝම කැමතිනේ පේන දේවල් විශ්වාස කරන්න. ඒත් මිනිස්සෙකුගේ නොපෙනෙන සටන් තමයි ගොඩක් වෙලාවට ඔවුන්ගේ අනාගතය තීරණය කරන්නේ. අනිවාර්යයෙන්ම. ඉතින් අද අපේ මේ ගැඹුරු ගවේෂණය වෙන්නේ අන්න ඒ වගේ කාලයක් තිස්සේ තනිවම ලොකු සටනක් කරලා තමන්ගේ නැති වූ ස්ථානය නැවත ලබා ගන්න වෙහෙසන පිරිසක් ගැන කතා කරන්නයි. විශේෂයෙන්ම 2026 සිංහල අලුත් අවුරුද්දත් එක්ක සිංහ ලග්න හිමියන්ගේ ජීවිතවලට එන්න තියෙන සුවිශේෂී හැරවුම් ලක්ෂය තමයි අද අපේ ඉලක්කය. මේක ඇත්තටම හුදෙක් සම්ප්‍රදායික කරුණු දැක්වීමක් නෙමෙයි. නායකත්වය, අභිමානය සහ වගකීම් සහගත බව කියන දේවල් ඔස්සේ සිංහ ලග්න හිමියන්ට මේ අවුරුද්ද ඇතුලේ කොහොමද Tamanගේ තැන හදාගන්න පුරුවන් කියන ප්‍රායෝගික විග්‍රහය. පැහැදිලි. හැබැයි පොඩ්ඩක් ඉන්න අපි මේක මුලින්ම ටිකක් ලියා ගමු. අර පිටට නොපෙන්වා ඇතුළාන්තයෙන් ලොකු යුද්ධයක් කළා කිව්වට ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට එදිනෙදා එන ප්‍රශ්නෙම නේද මේ අයටත් එන්නේ. ඇයි අපි මේක නිහඬ විශාල යුද්ධයක් කියලා මෙතරම් විශේෂ කරලා හඳුන්වන්නේ? ඒක ඊටාම වැදගත් ප්‍රශ්නයක්. මේ සාමාන්‍ය කෙනෙකුට ප්‍රශ්නයක් ආවම ඒගොල්ලෝ අඬනවා, වැළපෙනවා, නැත්තම් අනිත් අයට ඒ ගැන කියලා හිත සැහැල්ලු කරගන්නවනේ. ඒක සාමාන්‍ය ස්වභාවය. හැබැයි සිංහ ලග්න හිමියන්ගේ සහජ මානසික ස්වභාවය ඊට හාත්පසින්ම වෙනස්. ඔවුන්ගේ යටිහිතේ නිතරම ක්‍රියාත්මක වෙනවා මම දුර්වලයෙක් කියලා අනිත් අයට පේන්න බෑ කියන අභිමානය. ප්‍රශ්න කන්දක් ඔළුවේ තියාගෙන හිටියත් අතේ සතේ නැති වෙනත් මෙයාලා කරන්නේ අනිත් අයගේ බරත් Tamanගේ කරමතට අරගෙන ඉස්සරහට යන උත්සාහ කරන එක. ඒ කියන්නේ කොහොම හරි ෆේස් එක මේන්ටේන් කරනවා හොවේ වැඩක්. අන්න ඒකයි. කවුරු හරි Tamanට අනුකම්පා කරනවාට මෙයායි කිසිසේත්ම කැමති නැහැ. ඉතින් පසුගිය කාලයේ පුරාවට මෙයායි කලේ Tamanගේ ප්‍රශ්න හංගගෙන Tamanගේ නම්බුව බේරා ගන්න අරගල කරන එක. 2026 වසරේ පෙනෙන මුල්ම සහ විශාලතම ජයග්‍රහණය වෙන්නේ අන්නේ මානසික පීඩණයෙන් ඒ કૃත්‍රිමව හදාගත්තු බරෙන් ඕන්ට නිදහස් වෙන ලැබෙන එක. ඒකනම් ලොකු සහනයක්. ඒ කියන්නේ Tamanම ඔළුවේ තියාගෙන හිටපු ලොකු ගලක් බිමින් තියනවා වගේ වැඩක්. හැබැයි මට මෙතනදී පොඩි ප්‍රශ්නයක් මතුවෙනවා. මේ විදිහක කාලයක් තිස්සේ හිර වෙලා මානසිකව වැටිලා තනි වෙලා හිටපු මිනිස්සු කොහොමද එකපාරටම මේ අවුරුද්දේ වෘත්තීය ජීවිතේ ඉහළටම යන්නේ? ඊකට හේතුවක් තියෙනවා. ඒ කියන්නේ වසර මැද භාගයේ වෙනකොට අලුත් නායකත්ව වගකීම් උසස් වීම ලැබෙනවා කියනවනේ. තෙහෙට්ටු වෙලා ඉන්න කෙනෙකුට ආයතන වලින් එකපාරටම ලොකු වගකීම් දෙන්නේ කොහොමද? ඒකට මොකද්ද තියෙන ප්‍රායෝගික පදනම? ඒක එකපාරටම අහනකොට පරස්පරයි වගේ පිනුනට ඒක පිටුපස්සේ තියෙන ක්‍රියාවලිය හරිම තාර්කිකයි. මෙතික්කල් මේ සිංහ ලග්න හිමියන් තමන්ගේ ශක්තියෙන් විශාල ප්‍රතිශතයක් වැය කළේ අර මම වැටිලා නැහැ කියලා සමාජයට පෙන්වන්නනේ. ඒ බොරු ප්‍රතිරූපේ නඩත්තු කරන්න. ඒක ලොකු ශක්තියක් නාස්ති වීමක්. අනිවාර්යයෙන්ම මෙතෙන් 2026 දී මේ මානසික බර අත්හැරියාම අර අපතේ ගිය දැවැන්ත ශක්තිය එකපාරටම නිදහස් වෙනවා. ඒ නිදහස් වෙන ශක්තිය සහ අවධානය සම්පූර්ණයෙන්ම යොමු වෙන්නේ Tamanගේ වෘත්තීය සහ ආර්ථික ස්ථාවරත්වයේ ගොඩනැගීමට. එතකොට අර හංගගෙනේටක දක්ෂතා එළියට එනවා. හරියටම හරි. එතකොට ආයතන ප්‍රධානීන්ට Tamanගේ සේවාදායකීන්ට පේන්න ගන්නේ අර හෙම්බත් වෙච්ච මිනිස්සයව නෙවෙයි. අලුත් නිර්මාණශීලී අදහස් තියෙන දැවැන්ත ආත්ම විශ්වාසයකින් වැඩ කරන සැබෑ නායකයවයි එතනදී පේන්නේ. ඒ කැපිපෙනීම නිසා තමයි નિરાයාසයෙන්ම කියන උසස් වීම සහ මූල්‍යමය වාසි ඕන් කරා ඇදී එන්නේ. පැහැදිලි. ඒ කියන්නේ ඇතුලේ තිබුණු બ્લોක් එක කැඩුවාම වතුර පාර වේගින් ගලනවා වගේ. හැබැයි මෙතනදී තමයි කතාවේ භයානකම හරිය ඉන්නේ කියලා මම හිතනවා. ඒ අයියේ මේ කාලයක් තිස්සේ සල්ලි නැතුව මූල්‍යමය හිරවීමක ඉඳලා එකපාරටම මේ විදිහට ආදායම් මාර්ග හැදෙනකොට සිංහ ලග්න හිමියන් අනිත් අයට උදව් කරන්න නැතිනම් තමන්ගේ தත්ත්වය සමාජයට පින්වන්න ලොකුවට වීඩම් කරන්න පෙළඹෙන්නේ ඇයි?
Taman අමාරුවෙන් හම්බ කරන දේ ඇයි මේ විදිහට ප්‍රදර්ශනයට නාස්ති කරන්නේ? මේක යාලගේ උපන් ලක්ෂණයක්ද නැත්නම් මාන්නයක්ද? ඕක මනෝවිද්‍යාත්මකව හඳුන්වන්නේ කම්පෙන්සේෂන් නැතිනම් හිලව් කිරීමක් විදිහට. කාලයක් තිස්සේ සමාජයේ ඉස්සරහ Tamanට අහිමි වුණු ගෞරවය තියෙනවනේ. අනේක එකපාරටම සල්ලි ලැබෙනකොට ද්‍රව්‍යමය දේවල් වලින් මිලදී අරන් සමාජයට පෙන්වන්න උන්ගේ අටිහිත උත්සාහ කරනවා. ඒ කියන්නේ හිතේ තියෙන අඩුව පුරවා ගන්න හදනවා. ඔව්. ඒ වගේම සිංහ ලග්නයේ තියෙනවා අර අනිත් අයම බලා ගන්න ඕනේ කියන පීතෘ මූලික හෝ මාතෘ මූලික හැඟීම. සල්ලි අතට එනකොටම වටේ ඉන්න අයගේ ප්‍රශ්න විසඳන්න උන් පැනලා ඉදිරිපත් වෙනවා. මේ වසරේ සිංහ ලග්න හිමියන්ට තියෙන විශාලතම මූල්‍යමය අවදානමත් ඕකම තමයි. මට මේක තේරෙන විදිහට මේක හරියට අලුතෙන් හදපු ලොකු ජලාශයක් වගේ. කාලයක් තිස්සේ වේලිලා තිබුණු ජලාශයකට එකපාරකම මහා වැස්සක් වැහැලා වතුර පිරෙනකොටම අනිත් පැත්තේ කුඹුරු වලට වතුර දෙන්න කියලා වාන්දුරුටු ඔක්කොම අරලා දැම්මොත් මොකද්ද වෙන්නේ? ආයෙමත් ජලාශය හිස් වෙනවා. අන්න ඒකයි. ඊට කලින් මේ ජලාශයේ බැම්ම ශක්තිමත්ද කියලා බලන්න ඕනේනේ. ජල මට්ටම ස්ථාවරව තියාරන්න ඕනේ නේද? අන්නේ උපමාව ඊටාම නිවැරදි. සැබෑ නායකයෙක් මුලින්ම කරන්නේ තමන්ගේ ආර්ථික පදනම. ඒ කියන්නේ බැම්ම ශක්තිමත් කරගන්න එක. අනාගතයේ වෙනුවෙන් ඉතිරි කිරීමේ වගකීම 2026 වසරේදී සිංහල ලග්න හිමියන්ගේ ප්‍රධානතම රාජකාරියක් විය යුතුයි. තමන් ස්ථාවර නැතිව හුදෙක් ප්‍රදර්ශනීය වෙනුවෙන් හෝ අන් අයව පිනවන්න ගිහින් මුදල් නාස්ති කළොත් ආයමතර මුලින් හිටපු අගාධියටම වැටෙනවා. එතකොට මේ මුදල් සහ රැකියාව සම්බන්ධයෙන් තියෙන පාලනීය චිරීමේ ආශාව, ඒ තදබල නායකත්ව හැගීම පෞද්ගලික ජීවිතයට කොහොමද බලපාන්නේ? විශේෂයෙන්ම ආදර සම්බන්ධතාවලට. වෘත්ති ජීවිතය තුළ සාර්ථක වෙනකොට ඒ බොස් කියලා මානසිකත්වයේ ගෙදරට තරගෙන ගියොත් එතන වෙනමම අර්බුදයක් නිර්මාණය වෙන්න පුළුවන් නේද? ඔව් ඒක ලොකු ගැටලුවක්. ඒක වෙන්නේ මෙහෙමයි. වෘත්තීය ජීවිතය තුළ දැවැන්ත අරගලයක් කරලා ජයග්‍රහණ ලබනකොට ඔවුන්ගේ මොළිය පුරුදු වෙනවා මම පාලනය කළොත් විතරයි දේවල් හරියට වෙන්නේ කියන තැනට. ඒ කියන්නේ හැමදේම තමන්ගේ කන්ට්‍රෝල් එකේ තියෙන්න ඕනේ. ඔව්. ඕන්නේ අන්විනයන්ට කරන්නේ නරක චේතනාවකින් නෙවෙයි. ඔවුන් හිතන්නේ මම තමයි පවුල ආරක්ෂා කරන්නේ. ඒ නිසා හැමෝම මම කියන විදිහට ඉන්න ඕනේ කියලා. මේ නිසා 2026 වංශයේ මුල් මාස කිහිපය තුළ පෞල් ජීවිතය සහ ආදර සම්බන්ධතාවල ලොකු ගැටම් මතභේද ඇති වෙන්න පුරුවා. රැකියාවේදී අනදෙනවා වගේ ආදරය ඇතුලේ අනදෙන්න ගියාම සහකරුට දැනෙන්නේ විශාල පීඩනයක් නේ. අනිවාර්යයෙන්ම ආදරය කියන්නේ අනදීමක් නෙවෙයිනේ. ඒක අන්‍යෝන්‍ය අවබෝධයක්. ඉතින් මේක හරිම අසාධාරණයිනේ. එක පැත්තකින් සමාජයේ සටන් කරලා ගෙදර එන්නේ සනසිල්ලක් හොයාගෙන. හැබැයි ගෙදර ඇවිල්ලත් තමන්ගේ මතේම තහවුරු කරන්න ගියාම අන්තිමට ඉතුරු වෙන්නේ තනිකම විතරයි. හැබැයි මම දැක්කා මේ කාල සීමාවන් පස්සේ පෞද්ගලික ජීවිතේ දැවැන්ත ෆිල්ටර් කිරීමක් වෙනවා කියලා. ඒ කියන්නේ මේ ගැටුම් හරහා ඇත්තටම උන්ට ගැළපෙන අය විතරක් ඉතුරු වෙනවා කියන එකද? ඔව් ඒක හරිම අපූර්ව ක්‍රියාවලියක්. මේ කාලේ ඇතිවෙන පොඩි ගැටුම් නිසා සිංහ ලග්න හිමියන්ගේ අර දරුණු පාලනය කරන ස්වභාවය දරා ගන්න බැරි අය ඔවුන්ගේ ජීවිතවලින් નિરાයාසයෙන්ම ඈත් වෙනවා. ඒ කියන්නේ බොරු බැඳින් හැලෙනවා. ඔව්. හැබැයි මේ දැඩි කවචයට යටින් තියෙන ඔවුන්ගේ මෘදු ආදරණීය හදවත නිවැරදිව තේරුම් ගන්න සැබෑ බැඳීම් පමණක් මේ වසරේදී තවදුරටත් ශක්තිමත් වෙනවා. තනිකඩ අයට වුණත් මේ වසරේදී මුණ ගැහෙන්නේ නිකම් සහකරුවෙක් නෙවෙයි. තමන්ගේ පෞරුෂයේ බර දරා ගන්න පුරුවන් තමන්ගේ අභිමානියට ශක්තියක් වෙන සැබෑ ජීවන සහකරුවෙක්. ඒක ඇත්තටම වාසනාවක්. හැබැයි ওই කියන විදිහට පෞල්‍ය අයගේ බර, රැකියාවේ බර, අර වටේ ඉන්න අයගේ බර මේ සේරම තනිවම දරා ගන්න යාම හරිම වෙහෙස කරයි. මට හිතෙන්නේ මේ හැමදේම තනිවම කරන්න යනකොට ඒකේ ඍජු බලපෑම අනිවාර්යයෙන්ම එන්නේ ශරීරයට නේද? ඔව් සෞඛ්‍යයට ඒක තදින්ම බලපානවා. සෞඛ්‍ය ගැන කතා කළොත් මේ මානසික බර භෞතිකව කොහොමද බලපාන්නේ? මේ අර සයිකෝසොමැටික් තත්ත්වයන් කියන්නේ සරලවම කිව්වොත් හිතේ තියෙන ලෙඩ ඇඟට බෝ වෙනවා කියන එක නේද? හරියටම මනෝවිද්‍යාත්මකව ඔය සයිකෝසොමැටික් සිම්ප්ටම්ස් කියන්නේ අපේ මානසික පීඩනය භෞතික ශරීරයේ වේදනාවන් සහ රෝග විදිහට පිටවෙන්න. මේ වසරේදී සිංහ ලග්න හිමියන් තමන්ගේ ශරීරයට වඩා පපුවට සහ මනසට දැනෙන පීඩනය ගැන දෙඩි අවධානයක් යොමු කරන්න ඕනේ. පපුවට දැනෙන පීඩනය කිව්වේ? මේක පිටුපස්සේ තියෙන විද්‍යාත්මක පදනම ගත්තොත් හැමදේම තනිවම පාලනය කරන්න යනකොට ශරීරයේ කෝටිසෝල්, ඇඩ්‍රිනලින් වගේ ආතති හෝමෝන නිරන්තරයෙන්ම නිකුත් වෙනවා. මේ නිසා මොළය නිතරම ඉන්නේ යුද පිටියක වගේ. ඒ කියන්නේ ඇඟ නිතරම ගාඩ් එකේ ඉන්නේ. ඒක හරියට වේගෙන් යන වාහනයක නිතරම බ්‍රේක් එක පාගගෙන ඉන්නෝ වගේ වැඩක්. එතකොට අනිවාර්යයෙන්ම එන්ජින්ම රත් වෙනවා.
ඔය කියන විදිහට කොන්දේ සහ කොඳුවට පෙළ ආශ්‍රිත වේදනාවන් එන්නේ අර හැම වෙලේම වගකීම් දරාගෙන ඇඟ තද කරගෙන ඉන්න නිසාද? අන්න එකයි යාන්ත්‍රණය. මානසිකව දැනෙන වගකීම්වල බර නිසා කොන්දේ සහ උර්හිස්වල මාංශ පේශි නිරන්තරයෙන් තද වෙලා තියෙන්නේ. පපුවට දැනෙන පීඩනයත් එහෙමයි. අධිරුද්‍ර පීඩනය, හෘදයාබාධ වගේ තත්ත්වයන් නැති වෙන්න මේක සිජුවම බලපානවා. ඒක නම් හරිම භයානකයි. කොතරම් ධනයෙන් නම්බුව ලැබුණත් වැඩක් නැහැනේ. ඒව භුක්ති විඳින්න නිරෝගීකම නැත්තම් ඒ නිසා මේ වසරේදී ඔවුන් ඉගෙනගත යුතු ලොකුම පාඩම තමයි වගකීම් බෙදා හැරීම නැතිනම් ඩෙලිගේෂන් කියන දේ. Tamanට විශ්වාසවන්ත අය අතරේ වගකීම් බෙදලා දෙන්න ඕන. හැමදේම තනිවම කරලා සෞඛ්‍ය විනාශ කරගන්න එක නායකත්වයක් නෙවෙයි. පැහැදිලි. නිරෝගීකම සහ සාර්ථකත්වය රැකගන්න නම් මේ බර බෙදා හැරින්නම වෙනවා. හැබැයි මේ ගමන යනකොට විශේෂයෙන්ම සාර්ථකත්වය කරා යනකොට අතරමඟ හමු වෙන භයානක උගුල් කිහිපයක්ත් තියෙනව නේද? ඔව් ප්‍රධාන උගුල් 3ක් ගැනම කියවෙනවා. මට පේන විදිහට ලොකුම උගුල තමයි බොරු ප්‍රශංසාව. හැබැයි පොඩ්ඩක් ඉන්න. සිංහ ලග්න හිමියන් කියන්නේ උපතින්ම ප්‍රශංසාවට ඇගීමට ආදරය කරන පිරිසක්නේ. ඉතින් ප්‍රශංසා ලැබෙන එක කොහොමද මේ වසරේදී උගුලක් වෙන්නේ? ඒක බොහොම තියුණු ප්‍රශ්නයක්. ඇත්ත ඕන් ඇගීමට ලක් වෙන්න කැමති. හැබැයි 2026 වසරේදී ඕන් විශාල ආර්ථික සහ සමාජීය බලයක් අත්කරගන්නවා. ඒක දකින වටේ ඉන්න අවස්ථාවාදී මිනිස්සු කරන්නේ ඕන්ගේ තියෙන මේ ඇගීමට ලක්වීමේ පිපාසය පාවිච්චි කරලා ඕන්ව පාලනය කරන්න හදන එක. අර මුරුංගා අත්තේ තියෙනවා වගේ වැඩක්. හරියටම හරි. ඔයා වගේ කෙනෙක් නෑ, ඔයාට විතරයි මේක පුළුවන්, ඔයා සල්ලි වියදම් කරන විදිය හරිම පුදුමයි වගේ දේවල් කියලා බොරුවට පුම්බනවා. සිංහ ලග්න හිමියන් මේ බොරු ප්‍රශංසාවලට අහු වෙන්නේ නැයිද දන්නවද? අර අපි මුලින් කතා කරපු කාලයක් තිස්සේ වුන් විඳපු සමාජ අවමානය නිසා ඕන්ගේ යටිහිතේ ලොකු අඩුවක් තියෙනවා කවුරු හරි Tamanව පිළිගන්නකම්. ඒ අඩුවෙන් තමයි අර කපටි මිනිස්සු රිංගන්නේ. මට මේක මැවි පේනවා. මේක හරියට මහා සාගරයේ යන දැවැන්ත රුවර නැවක් වගේ. සිංහ ලග්න හිමියන්ගේ අභිමානය සහ ආත්ම විශ්වාසය තමයි ඒ නැවේ තියෙන ලොකුම රුවල. ඒ රුවලේක හොඳ සුළඟක් වැදුනාම අනිත් හැමෝටම වඩා වේගෙන් ඉස්සරහට යන්න යාට පුළුවන්. හැබැයි මේ බොරු ප්‍රශංසා කියන්නේ හරියට එකපාරට මෙන දරුණු කුණාටුවක් වගේ. ඔව් කුණාටුවක්. අර ලොකු රුවල නමන්න දන්නේ නැතුව දිගතමයේ අභිමානයේම ඔළුවේ තියාගෙන හිටියොත් ඒ කුණාටුවෙන් මුළු නැවම පෙරලිලා යන්න පුළුවන්. ඒ කියන්නේ Tamanගේ ශක්තියම Tamanගේ විනාශයට හේතු වෙනෝ නේද? ඊටමත් නිවැරදි සහ ගැඹුරු උපමාවක්. අන්න ඒකයි මේ බොරු ප්‍රශංසාව සහ සැබෑ උපදේශ අතර වෙනස හඳුනා ගැනීම අත්‍යවශ්‍ය වෙන්නේ. ඊළඟ ප්‍රධාන උගුල් දෙක තමයි Tamanගේම අහංකාරය නැතිනම් ඊගෝ එක සහ තරංගයට වැඩ කිරීම කියන්නේ. තරංගයට වැඩ කිරීම කිව්වේ අර අනිත්‍යයට පේන දේවල් කරන එකද? ඔව්. Taman හැමදේම දන්නවා කියලා හිතලා හිතවත් අය දෙන හොඳ උපදෙස් ප්‍රතික්ෂේප කිරීමෙන් විශාල පාඩුවක් වෙනවා. ඒ වගේම අර බොරුවට පුම්බන මිනිස්සුන්ට Tamanගේ තත්ත්වය පෙන්වන්න ගිහින් අනවශ්‍ය විදියට තරඟ කරලා Tamanට දරාගන්න බැරි දේවල් මිලදීගෙන මුළු ආර්ථිකයම කඩාවැටෙන්න ඉඩ තියෙනවා. නිහතමානී වීම කියන්නේ කිසිසේත්ම දුර්වලකමක් නෙවෙයි. රුවලක් නමන්න පුළුවන් වීම තමයි දක්ෂ නවියෙකුගේ ලක්ෂණය. එතකොට මේ උගුල් වලින් බේරිලා ඊගෝ එක පාලනය කරගෙන යන කෙනෙකුට මේ අවුරුද්දේ නියම ප්‍රතිඵල ලැබෙන්නේ කොයි කාලෙදීද? කාලරාමයකට අනුව බැලුවොත් අවුරුද්ද පටන් ගත්ත ගමන්ම මේ ඔක්කොම ජයග්‍රහණය ලැබෙනවද? නැත්නම් මේක දිගු කාලින ගමනක්ද? මේ කාලරාමුව විග්‍රහ කළොත් මේ වසරේ අප්‍රෑල් සිට අගෝස්තු දක්වා කාලය කියන්නේ කිසිසේත්ම ලේසි කාලයක් නෙවෙයි. ඒක ඉවසීම දැඩිවම පරීක්ෂාවට ලක් වෙන කාලයක්. වගකීම් වැඩි වෙනවා, මහන්සිය දෙගුණ තිගුණ වෙනවා. ගොඩක් වෙලාවට Taman කරන දේවල් වලට ඒ මොහොතේම නිසි ප්‍රතිඵල නොලැබෙන්න පුරුවා. පොඩ්ඩකින්. එතකොට අප්‍රේල් ඉඳන් අගෝස්තු වෙනකම් මොච්චර දුක් විඳින්න ඕනේ ඇයි? ග්‍රහමාරු එක්ක ජයග්‍රහණ ලැබෙනෝ නම් ඇයි මේ මුල් කාලෙ මෙච්චර අමාරු? සමහරුන්ට ජූනි මාසේ වගේ වෙනකොට හිතෙන්න පුරවන්නේ ඇති යන්තම් මට නම් මේක තවත් කරන්න බෑ කියලා ඔක්කොම අත්හැරලා දාන්න. මේ පීඩනය අත්‍යවශ්‍යද? අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍යයි. ඒ මුල් කාලය තමයි සිංහල ලග්න හිමියන්ගේ ඊගෝ එක කඩා හැලෙන ඔවුන්ව සැබෑ යථාර්ථයට ගෙනෙන කාලය. අර අපි කතා කරපු බොරු ප්‍රශංසා සමාජයට පෙන්වන්න වියදම් කරන පුරුදු ඔක්කොම වෙනස් වෙන්නේ මේ කටුක කාලය ඇතුලේ. ඒ කියන්නේ ඒක පිළිසිදු වීමේ ක්‍රියාවලියක්.
ඔව්. ඒ කාලය තුල අත්හැරලා පලා නොගියොත් විතරයි අගෝස්තු ඉඳන් නොවැම්බර් දක්වා එන සුවර්ණමය යුගයට නැතිනම් ගෝල්ඩන් එරා එකට උන්ට ඇතුළු වෙන්න පුළුවන් වෙන්නේ. අගෝස්තු වලින් පස්සේ තමයි සමාජයේ කැපිපෙනීම, ස්ථාවර නායකත්වයට පත්වීම සහ ආර්ථික ජයග්‍රහණ කියන හැමදේම සිද්ධ වෙන්නේ. එතකොට දෙසැම්බර් මාසයේ වෙනකොට Taman ආපු දුර ගැන හැරී බලා ආඩම්බර විය හැකි දැවැන්ත ස්ථාවරත්වයක් ගොඩනැගිලා තියෙනවා. ඒ කියන්නේ මේක හරියට ලොකු උපාධියක් ලැබීමට පෙර මුහුණ දෙන අමාරුම අන්තිම අවසන් විභාගය වගේ. ඒ විභාගයේදී පරීක්ෂා කරන්නේ පාඩම් කරපු දේවල් විතරක් නෙවෙයි පීඩනයක් යටතේ කොහොමද තීරණ ගන්නෙ කියන එක නේද? ඒක පාස් වුණාම තමයි අර කියන ස්වර්ණමය යුගයට යන්න පුළුවන් වෙන්නේ. නියමයි. අපේ සාකච්ඡාවේ අවසානයේට එනකොට මේ මුළු ගවේෂණයම සාරාංශගත කළොත් සිංහලග්නයෙන් උපන්නය කියන්නේ උපතින්ම නායකයින්. හැබැයි 2026 කියන්නේ අර අනවශ්‍ය ආඩම්බරය බොරු ඊගෝ එක පසෙක තියලා සැබෑ යථාර්ථයට මුහුණ දෙන වසරක්. අතීතයේදී Tamanට hina වුණු Tamanව පහත් කරලා කතා කර අයට වචන වලින් රණ්ඩු කරනව වෙනුවට ඊටමත් නිහඬ සහ අති විශිෂ්ට සාර්ථකත්වයකින් පිළිතුරු දෙන වසරක් තමයි මේක. හරියටම හරි. වචනේ වලින් දෙනනවට වඩා ක්‍රියාවෙන් දෙන එක තමයි නියම සිංහයෙකුගේ ලක්ෂණය. තමන්ගේ ශක්තිය තමන්ගේ පදනම වෙනුවෙන් යොදවන වසරක් මේක. ඒක ලොකු ප්‍රශ්නයක්. ඔව් මේ සාර්ථකත්වයේ සහ හුදකලා බව නිසා ඔවුන් කිසිවෙකුට ලං වෙන්න බැරි අතිශය බලවත් ස්පර්ශ කළ නොහැකි නායකයෙක් බවට පත්වෙයිද? එමත් නැතිනම් මේ තනාගත්තු තාප්පයේ දුලේ ලෝකේ ඉන්න තනිකමව දැනෙන හුදකලාම රජතුමා බවට උන්පත් වීද? බලය සහ ආදරය අතර සමබරතාවය කොතරින් නවතීවිද කියන මේ ගැඹුරු සිතුවිල්ලත් එක්ක අපි අද මේ ගවේෂණය මෙතනින් නිමා කරමු. යලිත් හමු වෙමු. ජය වේවා.